තාත්තයි. අම්මයි තාත්තයි මේ තරුණ බිරිඳට චෝදනා කළා ඔය හම්බෙන්න ඉන්න දරුවා අපේ පුතාගේ නෙමි කියලා. චෝදනා කළා. දැන් මේ තරුණ බිරිඳට හරි ගැටලුවක්. හරිම ගැටලුවක්. දැන් කියන්න කෙනෙක් නැහැ. අසරණයි. දැන් ඔය ඇත්තන්ට මීට පෙර අත්දැකීමක් තියෙනවා කුමාර කාශ්‍යප හාමුදුරුවන්ගේ අම්මා පිළිබඳව. කුමාර කාශ්‍යප මාතාවටත් මේ දේමනේ අත්තුනේ. කුමාර කාශ්‍යප මාතාව විවාහ වෙලා වැඩි කාලයක් ගියේ නැහැ. තමන්ගේ සැමිය සමගම පැවිදි වුණා. ඒ අත්තුණු ඉරණමම මේ උත්පලවන්නාවට අත්තුණා. කුමාර කාශ්‍යප මාතාව සැමියගෙන් බොහොම අමාරුවෙන් අවසර අරගෙන කුමාර කාශ්‍යප මාතාව පැවිදි වුණේ. ඒත් ඒ ගැටලුවමයි ආවේ. දැන් උත්පලවන්නාව කෙසේ හෝ තාඩන පීඩන බැනුම් ගරවුම් මැද්දේ මේ අම්මා තාත්තා සමීපයේම දරුව ප්‍රසූත කළා. දරුව ප්‍රසූත කළා. කුඩා දරුවා ඩිංගක් ඇති දැඩි වීගෙන එනකොටම මේ අම්මයි තාත්තයි උත්පලවන්නාවයි දරුවයි දෙන්නම ගෙදරින් පැන්නුවා. දෙන්නම ගෙදරින් පැන්නුවා. උත්පලවන්නාව අසරණයි. දරුවත් අරගෙන තමන්ගේ සැමිය හොයාගෙන යුද බිම කොහෙද කියලා හොයමින් යනවා. මෙහෙම යනකොට අතර මඟදී උත්පලවන්නාවට තමන්ගේ ශරීර කෘත්‍යයක් කරගැනීමේ අවශ්‍යතාවයක් ආවා. දැන් ඉන්නේ කොහෙද? මහා මග අම්බලමක. මහා මග අම්බලමක. දරුව කාට හරි බාර දෙන්න පුළුවන්ද? දෙන්න කවුරුවත් නැහැ. දරුව අම්බලමෙම තියලා වතුර සහ වැසිකිළියක් හොයාගෙන ගියා. දරුව දැන් අම්බලමේ තනියම තියලා ගියා. වැඩි දුරකට නෙවෙයි. ඒ ප්‍රදේශයේ තියෙන තැනක් හොයාගෙන යන්නේ නැති. ගිහිල්ලා නැවත එනකොට ඒ මගේ ගිහිපු කෙනෙක් අනේ ලස්සන දරු පැටියෙක් මේ අනාථ මේ ගමන් යන අයගේ විඩා නිවන අම්බලමේ දාලා ගිහිල්ලා නේ කියලා අර කොළු ගැටයක් අරගෙන ගියා. දැන් මෙහෙම අත්දැකීම් අපිට තියෙනවනේ. වර්තමාන රූපවාහිනියක් දැක්ක ගමන් අම්මලා තාත්තලා දරුවෝ දාලා යනවනේ. බස් වලට වලනේ කුණු ගොඩවල් වල ඕනතරම් දරුවෝ මේ රටේ මේ වර්තමාන වෙත්තු දකින්න නැති හරේ මෙහෙ දාලා ගියානේ. කෝච්චියේ හැමතැනම දාලා ගියානේ. ඒ වගේම සිදුවීමක්. උත්පලවන්නාව හෙව්ව තමන්ගේ දරුවෝ හොයාගන්න බෑ. කවුරු හරි අම්බල බලංගෙන් ගිහිපු කෙනෙක් අර කොළු ගැටේ අරගෙන ගිහිල්ලා. උත්පලවන්නාව දුකෙන් හඬමින් වැළපෙමින් තමන්ගේ දුක පහ වෙනකන් ඇවිද හිටියා. ඕනම කෙනෙක්ගේ දුක ෂේ වෙනවනේ. දැන් ඔය ඇත්තොන්ටත් අපිටත් මලගයක් වුණාම මලගේ උණු දවසේ ගොඩක් දුකයි. ගොඩක් දුකයි. දවස් 7ක් යනකන් දුක තියෙනවා. ඊට පස්සේ 8 9 10 වෙනකොට අර දුක සාමාන්‍යකරණය වෙනවා. මරුණු දවසේ තිබිච්ච දුක නෙවෙයි 7 දවසේදී තියෙන්නේ. 7 දවසේදී තිබුණු දුක නෙවෙයි 3 මාසෙදී තියෙන්නේ. 3 මාසෙදී තියෙන දුක නෙවෙයි අවුරුද්දේදී තියෙන්නේ. අවුරුද්දේදී තියෙන දුක නෙවෙයි අවුරුදු 2ේදී 3ේදී 4ේදී තියෙන්නේ. දුක මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. දුක අඩු වෙලා. උත්පලවන්නාවගේ දරුව නැති වුණු වෙලාවේ අධික දුකයි. ඇවිද හිටිය හොයාගන්න බැරි වුණා. සමයෙන් දුක පහ වෙලා ගියා. උත්පලවන්නාව නගරේ ඇවිදමින් හිටියා. ඉන්නකොට තරුණයෙක් දකිනවා ලස්සන කාන්තාවක් තනි පංකලමේ ඇවිදිනවා. තරුණයගෙන විවාහ යෝජනාව. අසරණ වෙලා ඉන්න උත්පලවන්නාවනේ මේ යෝජනාවට කැමති වුණා. ඔයත් දන්නෝ දියේ ගිලිච්ච කෙනෙක් තනකොළ ගහේ හරි එල්ලෙන්න තමයි හදන්නේ. අසරණ වෙච්ච කෙනෙක් පිහිටකට කවුද එන්නේ? ඒ පිහිටට එන කෙනාට කැමති වෙනවා. උත්පලවන්නාවත් මේ තරුණයට කැමති වුණා. හැබැයි පළවෙනි විවාහය වගේ නෙවෙයි. මේ තරුණය සුරාවට